කලිනුන ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ගොඩාක් දවසකට පස්සේ අපි යනවා කිගාලි සිටි එකෙන් එළියට. මේක පැය දෙකමාරක විතර ගමනක්. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ අපි කොහෙටද මේ යන්නේ කියලා බලන්න. අපි මේ පැය භාගයක් විතර ආවට පස්සේ මෙන්න මේ වගේ ගොඩාක් විශාල ටවුන් එකක් හම්බුණා. ඒකේ ගොඩාක් අය මං වැඩ කර ගන්නවා දැක්කේ ගොඩක්ම ෆුඩ් බයිසිකල් වලින් තමයි. මේ විදියට ඉතින් ගොඩක් අය මේ ටවුන් එකේ නම් ගොඩාක් කාර්යබහුල වෙලා තමයි හිටියේ. ඉතින් මෙන්න මෙතන තමයි මේ වින්කල් වැඩපළ දාගෙන තියෙන්නේ. ගොඩක් අය තමන්ගේම බයිසිකල් එකේම ඒ වගේ වින්කල් වැඩවලට ඕන් කරන කෑලි එල්ලගෙන ඉන්නවා. අර නිකන් ජංගම වින්කල් වැඩපළක් වගේ. එයාලා ඉතින් එහෙට මෙහෙට යන ගමන්ම බයිසිකල් වලට අවශ්‍ය කරන ඕනින හැම දෙයක්ම එතනම කරලා දෙනවා. ඉතින් ඔය එහා පැත්තෙන් තියෙන්නේ ලොකු ගඟක් තමයි. හැබැයි ලංකාවේ ගඟක් වගේ නම් පැහැදිලි වතුරක් නම් දලා ගන්න පුළුවන් උනේ නැහැ. ටිකක් මඩ පාට වතුර තමයි මේ ගඟවල් වල තියෙන්නේ. මන් දන්නේ නැහැ ඒක ඇයි කියලා නම් ලොකු ඩස්ට් එකක් මේ රටේ බලා ගන්න පුළුවන් වෙන්නෙත් නැහැ. එහෙම එකේ හිතා ගන්න බෑ ඇයි එහෙම මඩ පාට වතුර එකක් නම් තියෙන්නේ කියලා. ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් මේ ඒ වගේම මෙතන ඔය තියෙන්නේ ඔක්කොම වගා භූමි. ඒක විසිතුරු පැල වර්ග තමයි වවලා තියෙන්නේ. දැක්කා නේද? ඒ පහුවෙච්ච එක කොස් ගහක්. ඉතින් අපි try කරා උතනින් කොස් ගෙඩියක් කඩා ගන්න යාළකින් අහලා සල්ලි දීලා. හැබැයි යාළා කියන්නේ අපිව දැක්කට පස්සේ ගොඩාක් ලොකු ගණන්. ඉතින් මාකට් එකට ගියාම අඩුම ගානට ඒ වගේ එකක් ගන්න පුළුවන් නිසා අපි එතනින් නම් අරගත්තේ නැහැ. මේ බලන්නකෝ මේ ටිකෙත් ඔක්කොම තියෙන්නේ විසිතුරු මල් පැල තමයි. මෙහෙන් ගොඩාක් අය අර නුවරඑළිය වගේ නිසා හරි ලස්සනට මල් පැල වවනවා හැම ගෙදරකම වගේ. ඒ නිසා ඉතින් මේවට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඔය පේනවා නේද? ගොඩාක් අය බයිසිකල් වලින් තමයි යන්නේ. ඔය ඔක්කොම බයිසිකල් ටැක්සි තමයි යාලා දැක්කේ. ඔන්න බලා ගන්නකෝ අර මං කියපු ගඟ. පේනවා නේද? ගොඩාක්ම හරි මැටි පාටට මඩ පාටට තමයි තියෙන්නේ. මේක ටිකක් විශාල ගඟක්. ඔන්න බලා ගන්නකෝ මේ මං කියපු ගඟ අපේ ලංකාවේ තියෙනවා වගේ ටිකක් විශාල ගඟක්. හැබැයි වතුර නම් කාටවත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට නම් නෑ කියලා තමයි හිතෙන්නේ. දැන් අපි මේ පැයක් විතර ඉස්සරහට ආවට පස්සේ ඔය පේනවා නේද මුස්ලිම් ජාතිකයෝ ගොඩාක්. එයාලා කිව්වේ රාමසාන අවුරුද්ද දවසේ තමයි අපි මේ යන්නේ. ඉතින් එයාලා ඔය මං හිතන්නේ එයාලගේ නෑදෑ ගෙවල් වල යනවා. එයාලගේ අවශ්‍ය දේවල් වලට යනවා. ඉතින් ගොඩක් අය මම දැක්කේ මේ වගේ පාරේ පයින් යනවා තමයි. මේ පැති වලට එද්දි මං හිතන්නේ බස් යන ප්‍රමාණය අඩු ඇති. ඉතින් ඒ නිසා වෙන්න ඇති මේ තරම් දුර පයින් යන්නේ මෙයාලා. ඔන්න බලන්නකෝ දැන් අපේ ලංකාවේ නම් මේ වගේ දෙයක් බලා ගන්න හම්බෙන්නේ නෑනේ. එහා පැති පාරේ ඉඳ තියනවා නම් කට්ටිය ඉස්සරහින් හරි දාලා යන්න try කරනවානේ. හැබැයි මෙහෙදී එහෙම නැහැ. මෙහි හරිම හොඳට මෙයාලා මේ මාර්ග නීති පිළිපදිනවා. ඉතින් කොච්චර යන්න අවස්ථාවක් තිබුණා එයාලගේ හරිම තැන එනකම්ම එයාලා ඉඳලා තමයි වාහනේ ඉස්සර කරලා යන්නේ. අපේ අයටත් ඉතින් ඉගෙන ගන්න හොඳම දෙයක්. බලන්නකෝ මේ තැන හරිම ලස්සනයි. මේක ඇස් දෙකට පේනකොට නම් අර ඒ පල්ලමයි අර ඈතින් පේන කඳුයිත් එක්ක හරිම ලස්සනට තිබුණා. ඉතින් ඔය වවල තියෙන්නේ ඔක්කොම බඩේරිඟු වගාවක්. ඉතින් මේ වගේ වගාවල් තමයි මේ ගම්වලට එනකොට නම් ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනත් ඒ මොනා හරි වගා කරපු වගා භූමි තමයි ඔය තියෙන්නේ ඔක්කොම. අන්න එහෙනම් අද අපි යන තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. දැක්කා නේද අපි කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අද අපි ආවේ මේ කිං පැලස් කියලා තියෙන මියුසියම් එකක් බලන්න. ඉතින් ඒ කාලේ රාජමාලිගාවල් කොහොමද තිබුණේ කියලා තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කාලේ තිබුණ ඇත්තම රජමාලිගය නෙමෙයි. ඒ විදියට ඒ ආකෘතියකට හදපු එකක්. ඉතින් ඒක හදලා 2008 වසරේ තමයි මෙයාලා මේක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇතුළෙත්ම මෙයාලගේ සුවිනි අයිටම්, මෙයාලගේ ට්‍රැඩිෂනල් අයිටම් ගන්න පුළුවන් ෂොප් එකක්. එතනනුත් ඉතින් කැමති දෙයක් ගන්න පුළුවන් බලලා. මෙතන ඔය ගහලා තියෙන්නේ මේ තැන ගැන පොඩි විස්තරයක්. ඉතින් ඒක බලාගෙන පොඩ්ඩක් මෙතනින් මෙහෙම ඇතුළට එනකොටම මෙතන තියෙනවා රිසෙප්ෂන් එකකුයි පොඩි රෙස්ටෝරන්ට් එකකුයි. ඉතින් එතනත් ඔයාලට මේ රටේ ලෝකල් ෆුඩ් එහෙම අරගන්න පුළුවන්.
ඒකම අපි මෙතන රිසෙප්ෂන් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන ටිකට් ටික අපි අරගන්න ඕනේ මේක බලන්න යන්න. දැන් මේ රටට එන ටුවරිස්ට් කෙනෙක්ට නම් මේකේ දාලා තිබුණේ රුවන්ඩන් ෆ්‍රැන්ක් 10000ක් කියලා. ඒ කියන්නේ රුපියල් 2000 ගණක් වගේ. දැන් අපි මෙහි රෙසිඩන්ට්ස්ලා හින්දා අපිට මෙහෙන් අය කරන්නේ රුවන්ඩන් ෆ්‍රැන්ක් 5000ක් විතරයි. ඒක ඉතින් රුපියල් 1000 ගණක් වගේ. දැක්ක නේද ඒ වහලේ හදලා තිබුණු විදිය? ඒක පිදුරු වගේ වර්ගයකින් තමයි ඒ වහල ඔක්කොම මෙහි හදන්නේ. මෙන්න මේ වගේ වැටකින් තමයි මේ හැමතැනම වට කරලා තියෙන්නේ. ඉතින් එතනින් ඇතුළට ආවම මෙන්න මේ විදිහට තමයි ඉතින් කිං පැලස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ හැම එකම නිකන් තනකොළ වගේ වර්ගයකින් තමයි යාලා මේ ආවරණය කරලා තියෙනවා කියලා කිව්වේ. මේකේ තියෙන ඇතුලේ තියෙන කූල් එක රඳා පවත්ව ගන්න වගේම හෙවණට සහ ආරක්ෂාවට. ඉතින් ඒ එතනින් ඇතුළේදීම දැක්කේ රජතුමාගේ පුටුව තමයි කියලා කිව්වේ. ඉතින් ඇතුළට ආවම මෙන්න මේ වගේ තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. නිකන් බටකොටු වලින් වියපු පැදුරකින් වගේ තමයි ඒක මේ විදියට ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම යටට ඔක්කොම පැදුරු තමයි දාලා තිබුණේ. මේක ඇතුළට ආවම කියන්න ඕනේ හරිම කූල්. දැන් අපි එළියේ ඉන්නකොට නම් ටිකක් රස්නේ මේ වෙලාවේ දවල් 12 විතර වෙලා නිසා. හැබැයි ඇතුළට ආවම ඒ රස්නයක් තියනවාද කියලාවත් හිතා ගන්න බැරි තරමටම කූල්. ඉතින් ඔය ඇවිල්ලා ඉන්න කාන්තාව ඉඳන් කිව්වේ එළිය දාලා තියෙන තනකොළ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔය තියෙන්නේ කාලේ තිබුණු ගිනි උඳුනක්. ඒකම මේ ඒරියා එකේ තමයි පිරිමි අය හිටියා කියලා කියන්නේ. ඔය රාජ්‍ය සභාව වගේ තියෙනකොට. ඉතින් මේ තමයි ඒ ගිනි උඳුන. ඉතින් මේ දේවල් නම් ඇත්ත දේවල් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ තිබුණේ ඒ රජතුමා වාඩි වෙලා ඉන්න මේ පුටුව කියලා තමයි කිව්වේ. මේ මාලිගාව හදලා තියෙන්නේ ඇතුළේ ඉන්න කෙනෙක්ට එළිය හොඳින් පැහැදිලිව පේන්නත්, එළියේ ඉන්න කෙනෙක්ට ඇතුළ නොපෙනෙන්නත් තමයි. ඒ වගේම ආලෝකය හොඳින් මේක ඇතුළට එන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ රජතුමා පාවිච්චි කරා කියන ඇඳ. ඉතින් ඔය ඔක්කොම බෙඩ්ෂීට් එක වගේ එක දාලා තියෙන සත්වා හම් වලින් හදලා තමයි. ඉතින් මේ වටේටම තියෙන්නේ ඔක්කොම ආභරණ දාපු කූඩ කියලා තමයි කිව්වේ. ආභරණ එක එක දේවල් ඒවය දාලා තිබුණලු. ඒක ඉතින් වහලේ එහෙම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අර බට වලින් වියලා වගේ. මේක වැස්සට තෙමෙන්නේ මුකුත් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ පේනව නේද? ඒ නිදන කාමරේට ඇතුළේ යන දොර තමයි ඔය තියෙන්නේ මේ විදිහට. එතනත් මේ වගේ ආයුධ වලින් සන්නද්ධ කරලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් දැන් මේ පැත්තෙන් ඔය ඇතුල් වෙන්නේ රාජ බිසව ඉඳපු පැත්ත. ඉතින් ඒ වගේම කාන්තාව මේ පැත්තේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් රජ බිසව මෙන්න මෙතනින් තමයි නිදන කාමරයට ඇතුල් වෙනවා කියලා කියන්නේ. රජතුමා සහ රජ බිසව එකම දොරෙන් යන්නේ නැහැලු. ඉතින් මේ විදිහට තමයි ඇතුල් වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ආවමත් හොඳට මේ කාමරේ බලා ගන්න පුළුවන්. මේ හැමදේම ඉතින් පැදුරු වගේ දේවලින් තමයි ගොඩක්ම සරසලා තියෙන්නේ. එතකොට ඔය දුඹුරු පාටට ලබු ගෙඩියක් වගේ එකක් තිබුණේ. ඒක තමයි රජතුමාගේ බනාන බිය එක. ඉතින් බනාන බිය කියන්නේ මේ රටේ සාම්ප්‍රදායික ඇල්කොහොල් වර්ගයක්. ඉතින් ඒක තමයි ඒ උණ බටයක් වගේ දාලා ඒ විදිහට තමයි ඒක බොනවා කියලා කියන්නේ. මේ ඇඳේ යටට ගොඩාක් පැදුරු වගේ දේවල් දාලා මේක නිදා ගන්න සුව පහසු වෙන විදිහට තමයි මේ හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි මේක බලලා එතනින් එළියට ආවා. ඉතින් එළියට ආවම තවත් ඒ වගේම පුංචි පුංචි මාලිගා තියෙනවා. ඒ වගේ 16ක් රජෙකුට තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ එක එක නිර්මාණවලට එක එක අත්කම් ඒ වගේම කෑම බීම හදාගන්න වගේ දේවල් වලට වෙන් කරලා තිබුණලු එකින් එක. ඉතින් මෙතන නම් මේ මාලිගා 16ක්ම වගේ බලා ගන්න නැහැ. කීපයක් තමයි තියෙන්නේ. ඉතින් අපි යන්කෝ ඒකත් බලන්න. ඉතින් ඒකත් මෙන්න මේ වගේ වැටකින් වෙන් කරලා තමයි තිබිලා තියෙන්නේ. ඒකට ඇතුල් වෙන්න තියෙන්නේ මේ විදියට තමයි. ඉතින් ඔන්න ඒ වගේ ඇතුල් වුණාම මේ වගේ පුංචියට ඒක හදලා තියෙනවා. අපිට මේක ඇතුළට නම් යන්න දෙන්නේ නැහැ. මේවා නිකන් අර පොඩි මාලිගාවක් වල මේවා නිකන් ස්ටෝර් රූම් විදියට තමයි යාලා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළට නම් ගිහිල්ලා බලන්න දෙන්නේ නැහැ. එකම ස්ට්‍රක්චර් එක තමයි තියෙනවා කියලා කිව්වේ. ඉතින් මේක යොදාගත්ත කියලා කිව්වේ කිරි වර්ග තැම්පත් කරන්න, කිරි බටර් වගේ දේවල්. ඔන්න ඒක බලලා අපි තවත් එකකට ආවා.
එතනට ආවම මේකේ තියෙනවා කියලා කිව්වේ බනානා පිය වර්ග තමයි. බනානා පිය වර්ග හදන්න වගේ දේවල් ඒකේ ඔක්කොම තියෙනවා කියලා කිව්වා. ඒකම මෙතන මෙන්න මේ වගේ අර පොඩි ගලක් වගේ එකක් තියලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි එක එක පවුඩර් වර්ග හදා ගන්නවා කියලා කිව්වේ. ඉතින් ওই ගලෙන් හොඳට අඹරලා මේ විදියට ඒකට දා ගන්නවා කියලා කිව්වා. ඉතින් මේ තියෙන්නේ බනානා බිය තමයි. ඉතින් ඒ විදියට මෙන්න මේ වගේ භාජනවල දාලා තමයි ඒක පිළිගන්නන්නේ. ඉතින් මේ වගේ එකක් හදාගෙන 5-6 දෙනෙක් වට වෙලා තමයි මේකෙන් බොනවා කියලා කියන්නේ. මේකේ සතුටට කියලා නම් බලන්න දුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ දේවල් පිටි කරගන්නවා කියලා කිව්වේ. දැන් මුකුත් නැති නිසා තමයි ආවේ තියෙන දෙයක්ම දාලා ඒක පිටි කරලා පෙන්නන්නේ. ඒ කාලේ කරපු විදිය. මෙන්න මේ විදියට ඉතින් අඹරගෙන ඊට පස්සේ අර පිටිපස්සේ තියෙන අන්නේ පින්සල වගේ එකක් අරගෙන ඒකෙන් දාගන්න එක තමයි කරන්නේ. ඒක බලන් ඉඳලා ඉතින් අපේ දුවටත් ඕනේ වුණා ඒක කරලා බලන්න. ඉතින් එයා යනකොට නම් ওই වගේ ඔක්කොම පෙළගෙන තමයි යන්නේ. ඉතින් පොඩි අයටත් ඉතින් ඒක වෙනසක් නේ. එයාලට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැති නිසා. ඊළඟට ඉතින් අපි එතනින් එළියට ආවා. ඉතින් ඒ වගේ මාලිකා කීපයක් තමයි මේක ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනින් එළියට ආවම මේ රටේ මෙන්න මේ විශේෂ හරක් වර්ගයක් ඉන්නවා. එයාලා රාජකීය හරක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මෙතන ඉන්නේ නම් පුංචි පැටව. යමුකෝ මාත් එක්ක මම පෙන්නන්නම් ඒ රටේ ඉන්න ලොකුම ඒ හරක් විශේෂය. ඔය තියෙන එයාලගේ නම තමයි ඤම්බෝ. ඉතින් මේ වගේ කට්ටිය ඉන්නවා. ඉතින් හරක් බලා ගන්න. ඔය ඉන්නේ හරක් විශේෂය. ඉතින් එයාලගේ අං දෙක සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන හරක්ට වඩා ගොඩාක් විශාලයි. ඒ වගේම මේ හරකත් ගොඩාක් විශාලයි. මෙයාලව ගොඩාක් දේවත්වෙන් තමයි මේ රටේ අය සලකන්නේ. මේ වගේ ගොඩාක් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ වගේ එක්කෙනෙක් අරන් ඇවිල්ලා අපිටත් මෙයාලව අල්ලලා බලන්න එහෙම අවස්ථාවක් මෙතන එයාලා අරන් දෙනවා. ඉතින් මේ විදියට එයාලා දෙන්නෙක් වටේ ඉඳලා තමයි ඉතින් අල්ලන්න දෙන්නේ එන මිනිස්සුන්ගේ ආරක්ෂාවත් එක්ක. ඉතින් අපේ ගෙදර අයටත් ඉතින් ඒ අවස්ථාව ලැබුණා. ওই විදියට තමයි ඉතින් එයාලගේ ළඟට ගියේ. අපේ පොඩි දෙන්න නම් ඉතින් මුලින්ම ටිකක් බයෙන් වගේ තමයි ওই විදියට ළඟට ගියේ. ඊට පස්සේ එයාලා ටිකක් ඒක හරි ගියා. ඊට පස්සේ ඉතින් නිකන්වත් අල්ලලා බලලා ආවා. ඇත්තටම ඉතින් මේ වගේ හරකෙක් දැක්කම ඇත්තටම බය හිතෙනවනේ. දැන් අපිට නම් මෙයා අනේද වගේ එකක්. හැබැයි මෙයාලා මේ විදියට ළඟට වෙලා ඉඳන් තමයි එයාව අල්ලන්න දෙන්නේ. ඉතින් ඒ හින්දා එතන හානියක් නැහැ. අන්න බලන්නකො අපේ දුව එහෙම ගියාට පොඩ්ඩක් බය වෙලා තමයි එතනින් ආවේ. Is it good? Okay. You want to try? They give. ඉතින් එයා ඒ විදියට බටරලාව වාදනය කරලා පෙන්නුවා. ඉතින් අපි පොඩි අය නම් ඒකට ගොඩාක් ආස වුණා. ඉතින් මේ හරක් විශේෂය ගොඩක්ම භාවිතා කරලා තියෙන ඒ කාලේ රාජකීය උත්සව වලට ඉස්සරහින් යන්න තමයි. හරියට අපේ මඟුල් ඇතා එනවා වගේ. ඉතින් මෙයාලව අදටත් ඒ විදිහටම රාජකීයත්වෙන් තමයි සලකන්නේ. මේ රටේ අය ගොඩාක් ආස කරන සතෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයාලා නම් ඔය හෙවණට වෙලා ඉන්නවා මං හිතන්නේ. බලන්නකො මේ බිම නිදාගෙන ඉන්න කෙනා එයා පිරිමි සතෙක් කියලා තමයි කිව්වේ. එයා ගොඩාක් විශාලයි මෙහෙම පේනවට වඩා. ඉතින් අපි එයාලවත් බලාගෙන අපි ඊළඟට ආවා මෙතන ඉන්න පුංචි හරක් පැටව ටිකව බලන්න. මේ ඉන්න ඉතින් ඒ පොඩි පැටව තමයි පේනවනේ දර කොල්ලංග වගේ විශාල සං දෙක තාම හැදිලා නැහැ. මෙතන ඉන්නවා කියලා කිව්වේ මාස 3-4 ඉඳන් මාස 7-8 වගේ වෙනකම් පැටව තමයි. ඉතින් එයාලා මේ විදිහට වෙන් කළා තමයි මුලින් හදනවා කියලා කිව්වේ. ඒකම ඔය පොඩි ක්‍රුම් සතුන් වහන නිසා එයාලා එළියෙන් අර පොඩි දුමක් වගේ එකක් හදලා තියෙනවා. අපි දැන් ඒ ටික බලාගෙන අපි දැන් ඊළඟට ආවා මොන් පැලස් එක බලන්න.
ඉතින් මේකේ ඔය පරණ එකට පස්සේ අලුතෙන් හදපු විදිය තමයි ඉතින් මේ පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය තියෙන අපි කලින් බලන්න ගිහපු පරණ විදිය. දැන් එහෙනම් යන් මේ පැත්තේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒකේ ගාඩන් ඒරියා එක නම් මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ තමයි මේ මාලිකාව එළියේ ඉඳන් බලපුවම තියෙන්නේ. ඒකේ ගාඩන් එක නම් ඇත්තටම මාරම ලස්සනයි. බලන්නකෝ ඒකේ ගාඩන් ඒරියා එක කොහොමද තියෙන්නේ කියලා. නොම් තමයි එළිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙන්න මේ කොරිඩෝ එක විතරයි මට ඔයාලට පෙන්වන්න පුළුවන් වෙන්නේ. එතන බෝඩ් එකක් ගහලම තියෙනවා කැමරා කරන්න තහනම් කියලා. ඉතින් මෙන්න මේ වගේ ලොකු කොරිඩෝ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදියට ඉතින් ඉස්සරහට ගිහලා ඇතුළට යන්න තියෙනවා. එතනින් එහාට නම් මට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. ඒක ඇතුළේ ඉතින් හැමදේම ඒ කාලේ භාවිතා වෙච්ච පුටු මේස, ඒ කාලේ තිබුණු බාත්රූම් සෙට් ඒවා ඉඳන් බලා ගන්න තිබුණා. ඉතින් මේ එළියට ආවට පස්සේ තමයි ආයි මේ වගේ ගාඩන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට අවස්ථාවක් ලැබුණොත් මේක ඇවිල්ලාම ඉතින් බලා ගන්න. දැක්ක නේද ඒ ගහේ ලස්සන? ඊළඟට ඉතින් අපි ඒක බලලා එතනින් එන්න පිටත් වුණා. අපි එතනින් අර ට්‍රැඩිෂනල් කෑම වර්ග වගේක් ගත්තා. මට ඒ ටිකේ නම් වීඩියෝ එකක් ගන්න අමතක වුණා. ඉතින් අපි ඒකත් කාලා තමයි මේ එන්න ගත්තේ. ඉතින් අපිට ගෙදරට පැය 2කමාරක විතර දුරක් තියෙනවා. ඉතින් එහෙනම් මං හිතනවා අදත් ඔයාලට මේ රට ගැන වැදගත් දෙයක් දැක ගන්න ලැබෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ආයේ ඉක්මනින්ම එන්නම්. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් නරඹනවාට.